උඹලට හයිඩ් ඇන්ඩ් සීක් කරන්න ඕනේ. අර මකුල් දෙක කනවා. ඒ මේ කියන්නේ එදා අපි ආවට පස්සේ එහෙම කවුරුත් ඇවිල්ලා නැද්ද බං? මේ ටික එම්ම දිනවනේ. අඩුමි බෝන්නේ ගිනවලා. අඩුමි එදෙන් පස්සේ කවුරුත් ඇවිල්ලා නැහැ නේද? හරි බාපකෝ දැන් මූ මචං චුට්ටා. මචං මූ මචං අපි කොච්චර කිව්වද පිළිගන්නේ නැහනේ. හරි මූ සෙතනික් ඒවට මූ ඇඩික් කරලා ඉන්නේ. හරි එහෙනම් ඉතින් කරන්න බෑ. ඒක මොකද මායි පොඩ්ඩක් හිටපන් කතා කරන. පොඩ්ඩක් හිටපන්. හරි පොඩ්ඩක් හිටපන්. උඹ එක්කන් ආවේ චුට්ටා උතර අයියන් මචං. මෙන්න මෙතන එදා ජීවන්තයි මූවි මචං. අපි මෙතන චාල්චාලි කරා. හරිද? චාල්චාලි කරනකොට මෙතෙන්ට බිත්තර දෙකක් ඇරියා මචං මෙතෙන්ට. හරි හැබැයි මට එදා මොකක් හරි දෙයක් හිතුණා මචං මම ගත්තේ නෑ. අපි මෙතන එතන තිබ්බේ මචං මේ කතන්දරේ බිත්තර තුනක් තමයි මෙයා කිව්වේ ගන්න කියලා. හරිද? මෙයා මේ බිත්තර තුනක් ගන්න කිව්ව නිසා මචං මම ගැව්වේ නෑ. ඊට පස්සේ මෙයයි ජේඩි බිත්තර ගැව්වා. හැබැයි එදා මේ තාම එවිඩන්ස් පෙන්නන්න මචං. මේ බිත්තර ගාව පාර මේ. මෙන්න මෙතෙන්ට එනකම් මචං ඒ බිත්තර ඉස්මට ගාවා. මම හිටියේ මේ හරියේ. මගේ මුළු ඇඟේම මචං බිත්තර ඉස්ම. හරිද? එදා ඉඳන් මචං මට එක දිරාට නිදා ගන්න නෑ කරදර මචං. ඔබ කියන්නේ මට ඔළුව උස්සන් ඉන්නම් බෑ මචං. හරි ඒක මම එදා මුට කිව්ව කතා කරලා. යාළුවනේ මචං. හරි මගේ යාළුවා. හැමදේටම ඉන්නවා. ඒක අවුලක් නෑ. හරි හැබැයි එක්කන් ඇවිල්ලා වයියා. නෑ මචං මේ කතා කරන්න තැනක් නේ තියෙන්නේ බයි. හරි ආපංගු හරි මම සෝන පුක කාලා යන්න ඕනේ. හරිද? මේ මොළුව පිටිපස්සට තියෙන්නේ. මෙහෙම ඇවිල්ලා පුකට. ආපංගු හරි මම උඹ මෙතෙන්ට එක්කන් ආවේ. දැන් උඹම සොලියුෂන් එකක් දීපන්. මේ ආයි කවුරු ඉස්සාවද? මට එන පෑනක් නේ. කවුරු ලීල මහත් එක්කම ආවේ නෑනේ. හරි ඔයාම හරි කමන්නේ. දැන් මේ කතාව පිටපයින් එපා ඔයා. ඔයාම සොලියුෂන් එක දෙන්නු. මොකද්ද වාර ඕනේ? ආයි බලා ගන්නද? ආයි බලා ගන්නද ඕනේ? ඔයා කියන්නු මොකද කරන්නේ? මේකයි මේ. දැන් උඹට අද මොකක්ද? දැන් මට ඕනේ මෙච්චරයි. අරන් ගිය කෙනාව මෙතන තියන්න. වස්සන්නේ කරේ වින්දෝ. අර ආව ගන්නම සිරාල කියන්නේ. නෑ සිරාවලද? මම තියාගන්නේ. ඉතින් අවුල නැහැ. තානේ ඉන්නේ නොයුවේද? මචං ආදරේ මේ කෙලේ මට නම් මචං කෙලේ වෙලා තින්නේ මචං. විතරේ දිනවා. මේ දැන් විතරේ ගතම මාළු ලයික් කරපඩ ඔස් කරපක්. අඩෝ කලින් පාරත් තුනේ ඕකමයි ඈ. මාළු ගොන්න ගත්තා. මේ බෙත බලන්න ගන්න. විතරේ ගත්තා. टॉर्च ऑफ कर टॉर्च संपूर्ण कर टॉर्च में गला रिकॉर्डिंग इन नाम से टॉर्च ऑफ करेगा ये भीतर करते हैं हम बुरा नहीं हो सकता චුට්ටා උඹට දැන්වත් තේරෙනව නේද මම මුට බයින් එක සාධාරණද නැද්ද කියලා මට තේරෙනවද කියන්කෝ දැන් බයින් නෙමෙයි අරින්න ඕනේ දැන් කියන්නේ මම හරිද මම මොනවගේ චරිතද කියන්නේ මම මචං ෆ්‍රෙන්ඩ්ලි මචං මොත්තම කතා කරලා ඉනා වෙලා පට්ට ෆ්‍රෙන්ඩ්ලි මේකම ඉදා ගිය දවස් ඉඳන් මචං මට එකක් පේන්න බෑ මචං මම මරන් කන්නද නුන්ට ගේම් වඩිය දා ගන්නවා ගේම් ඉල්ලනවා ඒ බෑග් එකේ කැම තියෙනවා බයික් එකේ කැම තියෙනවනේ ඔහන් ගාවට යන්නේ
මේක මුත් පේන්නේ නැහැ මචං ෆුල් ඩාර්ක් කෑ වීඩියෝ එක බල්ලට පුරලා උන්ට යනවා යන්න ගියා තුරට උන්ට යනවා යන්න ඔසගෙන තුරට උන්ට කරනවා උන්ට පුරලා උන්ට යනවා තුරට ඒකට මොකද හේතුවක් තියෙනවා මම මිත්‍ර ගත්ත ගමන් වෙන්න හේතුවක් එළවලු එන්නද බා එළවලු එන්නද බා අනේ කියන්නේ එක ඔයාට මේ කොහොමද බලන්න ඕනේ පේනවා කොහෙද මම ලයිට් ඔන් කරගෙන ලයිට් ස්ලෝ තියාගන්න ලෝ ලයිට් පුළුවන් මේ කැමරා එකේම ලයිට් එක තියාගන්න ටෝච් මේමයි දැන් මේක කරන්නේ උඹ කියන නිසා හරිද මේ අද උඹට ඕනේ මේ උඹ මට ගෙලින් කියහන් ඔය කියන ඉන්න කෙනා බස්ස ගන්න ඔය ඔව් මට ඕනේ මෙතනින් කෙනෙක් ආවා එහෙම ඇත්තට බස්සන්න බෑ මචං එහෙනම් කපන්න යනවා තියලා හරිද කපන්න නෙමෙයි උඹ මාට යන් කියලා දන්න මොකක් සෙල්ලමක් දාලා හරිද ආපන් හරිද ඉතින් තමුස දෙහි ගෙඩිය වලින් කවන්න ඉතින් මේ ජූස් තමයි හදන්නේ මේ මෙහෙම කරමු මේකයි මචං ඔයා මිඩ්නයිට් චැලෙන්ජ් එක කරේ මිඩ්නයිට් චැලෙන්ජ් එක කන්ටිනියු කරන්න හරිද හරි මිඩ්නයිට් චැලෙන්ජ් එක දැන් තමුසේගේ යකාව විදිනු තියාගන්න ඉතින් ප්‍රශ්නයක් නැහැ තා ටික දවසක් ඉන්න මිඩ්නයිට් චැලෙන්ජ් එක කරන්න හයිඩ් ඇන්ඩ් සීක් හරිද කොත් පෙන්නන්න එපා කොත්වල පිටිපස්ස ගන්න ඉස්සරහා ගන්න එපා ජීවන්ත නේ එනවද දැන්ද මේක ගන්න එපා මේක අරන් ගිහලා මේ බෝගහා වම් පැත්තෙන් ගිහලා හරිද මෙයා කැම එක අරන් යන්න කැම එක අරන් ගිහලා බෝගහා වම් පැත්තෙන් ගිහලා ඒක කොටක තියලා කියන්නේ නමක් බලලා ඒ කොටේ තියලා එන්න හරිද කොට කියන්න එපා හරිද නමක් බලලා කැම එකට නම පෙන්නන්න එපා වීඩියෝ කරද්දී ඇයි වීඩියෝ කරද්දී කැම එක නම පෙන්නන්න එපා හරිද මේක ජීවන්තව හරි මොකක් කරේ ගන්න පුළුවන් හරි පොඩ්ඩක් චුට්ටම හරි ජීවන්ත ඉස්සරම යනවා ජීවන්ත ගිහිල්ලා කොටක් ළඟට ගිහිල්ලා කොටේ නම බලලා කොතෝනේ මේ විතරේ දෙනවා හරිද ආයෙත් දාන්න දෙවෙනියට චුට්ටා යනවා චුට්ටා ගිහිල්ලා ඒ උබන් මේ චුට්ටා ගිහිල්ලා ජීවන්ත තිබ්බ බිත්තරේ හරිද දැන් ජීවන්ත වම් පැත්තේ යන්නේ බෝගා වම් පැත්තෙන් ගිහ ජීවන්ත බිත්තරේ කොටකට තියනවා චුට්ටා ඊළඟට ගිහිල්ලා බෝගා දකුණු පැත්තෙන් ගිහිල්ලා අනිත් බිත්තරේ තියලා එන්න හරිද දකුණු පැත්තේ හැබැයි නම් ඒ කියන්නේ ඉස්සලා ෆෝන් එක අරන් යනවා ඉස්සලා ජීවන්තන ෆෝන් එක දෙවෙනිට උඹ යනවා ෆෝන් එකට හරිද පොත් දෙකේ නම් දෙක බලාගෙන එන්න තුන්වෙනිට උඹ ගිහිල්ලා බලපන් බිත්තර දෙක තියෙන්නේ මේ දෙන්න කියපු කොත්වලද කියලා. ඒ නමත් හිතේ තියාගන්න නම් හිතේ තියාගන්න නම් කියන්න එපා. හරිද? ඒ කොත්වල තියෙන්නේ කියලා. හරිද? ඒ ටික ඒ කොත්වලම තියෙනවා නම් මම මොකද වෙන්නේ කියලා කියන්න. හරිද? යන්න දෙන්න
කියන්න තියෙන උත්තරේ ඕ බෝගහ මම යන්න ඕනේද මොනවද මම කොතක් නැහනේ කුල්ලකුත් තියෙනවා චෝ පාටා ඉතින් මොකද්ද උනේ මම මේක තියන්න යන්න ඕනේද උදලින් ඉස්සරහට යන්න. බෝගහයි මම පැත්තට යන්න. හරි උචිතන්න තු යන් මා මට උඩ මෙතන කොටක් තියෙනවා මම දකුණු පැත්තෙන් එනවා කවා බලන්න ගියේ නෑ මුකුත් මට ඊට වඩා හොඳයි කොතක් කුරු තියලා මේ වීඩියෝ එක අයිකන් ගන්න එක දෙකට බාධා මේ කොතන හම්බෙන්නේ නැහැ නේද? චුට්ටක් ගන්න පිටර ගන්න. චුට්ට දෙන්න පිටර දෙන්න. මේ වීඩියෝ පෝස්ට් කරගන්න. පෝස්ට් කරන චුට්ට යන්න. ගිහලා බෝගහ දකුණු පැත්තෙන් ගියා. පිටර තිබ්බා. ඒක තියාගන්න කපන්න එපා. හරි. ඔය විදිහට තියාගන්න. දකුණෙන් දෙන්නව ඔව් දකුණු. මේකද මොන ගහනද ඔබ නමක් බැලුවද? නම බලාගත්තද? Video American. यार उसको कोता आदमी दिला बा यार कोता है मचा बल्ले बोर्ड में तावन आवतन्ने
නවත්තන්නේ අර පැත්ත සෙට් එකක් බොන්න මේ පැත්තට මේ පැත්ත සෙට් එකක් බොන්න මේ පැත්තට ඔක්කොම කරන්නේ මෙහෙට කනත් පුරන්න අද මම සෙට් එකේ අපි ඉන්ද්‍රන් මෙතන කතා කරගෙන හිටියේ ඒනේ දැක්කද මම අර පැත්ත බලන් ඉන්නට එක්ක බලපන් වීඩියෝ එකම රිවයින්ඩ් කරලා බලපන් සද්දයක් ආවද මොන හරි මේකෙන් වැටෙනත් එක්කම එම්බ්‍රේකින් සද්දයක් ආවා මේ මටත් එක්ක මම එකයි කිව්වේ ඒ විතර පිටිපස්සේ මම හැදලා ඉන්නේ සරම් සද්දයක් ආවා මේ ගන්න ඔය කොද්ද ළඟට ගිහිල්ලා කොද්දේ විතර දෙක මාරුණා ඇතුලට යනවා අර විතර දෙක මාරුන දෙයක් නෑ දැන් මොකද මේ අපි හිතන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ හරිද මේ බුල බල්ලෝ කරන්නේ අතර මම බත් එක ආගිය කරේ වැටිද නෑ හරියට අපි මොකද්ද මුගේ මචන් today welcome is not good මචන් මේ ගන්න වැඩි අතාරින් මේක නවත්තන්න නේ කීප ඉසි නොයිස් එක කාසයි අපි මෙතන නවත්තුන් මේ වැඩි නෑ නෑ අපි මුලින් නෑ රිස්ක් එකක් ගන්න එපානේ ඔයා වැඩි නවත්තන්න කියන්නේ ඔයාලා ගිහලා විතර දෙක තනම ගහගන්න විතර දෙක කොද්ද දෙක ගන්න විතර දෙක මේ උඹ එන්නේ අර මේ උඹ කියලා නම් මොකද්ද කියනෝනේ මහදොන නෑ අත නම් දෙක මොකද මම දන්නේ නැහැ කොද්දේ නම් දෙක වෙනස් වෙලා තමයි උඹට උඹට කොත ගන්න මේ පොතේ විතර මාරන දෙයක් නෑ හරි මේ මැෂින් එකක් තියෙනවා අද සෙන්සර් එක නෑ ඉතින් වෙලාවත් තියෙන සුරා දිතු සිකුරාදා රාත්‍රියේ දැන් සෙන්සර් එක මේ බල්ල උරන්නේ මේ හොම් උරන්නේ මේ ගම්මාර දිවට නේ නේ බහගෙන ගම්මාර දිව එදි බල්ලු කො පාරට පාරට එනවා නෑ ඉතින් ඒක තමයි මම ඇඟිල්ල පුරන්නේ මචං ඉන්නන්නේ ඔය හැංගිලා ඇඟිල්ල පුරන්නේ අපේ ගෙදර ඉස්සර පත්තු කරා මචං ඔය පහනක් හරි මහරගම ගෙදර හරිද බල්ලු දෙන්නේ කිරේ හැමදාම මුම් මචං හරියටම පාන්දර 12 1 2 අතර දුන්නා හරිද අන්තිමට එක බල්ලෙන් මරනවා මචං ලෙඩ හොයාගෙන බැරුණා හරිද ඒක මොකද මේ පිටිපස්සේ හරිය මචං තඩි රෑෂ් එකක් වගේ දාලා ගන්න ඒ ගානවා කියලා කියන්නේ කිවිටෙන් ගානවා මට හිතෙන්නේ ඕක මාරුනේ දෙයක් නෑ මචං උන් දාන සෙල්ලම් ටික දාන්න එක්ක එහෙම සීටියක් තියෙනවා බල්ලු පුරන්නේ මොකද පැති කීපකින් පුරනවනේ මේ අපි ළඟ මේක කොම්පස් යන්නේ නැහැ නේ මම බලන්න මොකද නෝර්ත් ඊස්ට් සවුත් වෙස්ට් එක මේ බල්ලු අර පැත්තෙන් පුරනවා අන්න අර පල්ලෙන් ආයි ගන්නවා අපිට ෆෝන් එකෙන් බලන්න දෙන්නේ මේ වෙලාවේ මේ මෙතන අපිට මැග්නටික් ෆීල්ඩ් එක වෙනස් නේ ඔයා මේව ගන්න ඔයා මේ විතර දෙක ගහලා එන්කල් වරෙන් කරලා හරිද එන්කල් වෙනකම් මොනවාද යන්න පුත්‍රා ඉතපා මේ මොකක්ද බෝගා පිටිපස්සෙන් බලන්න කෙන්ද්‍රී ගානවා මේ අපි දෙකක් කළා වැරදි දෙකක් කරා හරිද දැන් මේ ඥාතිය නම් ඕ දුසුක ඥාතිය ගම්මේ ඥාතිය අම්මට ඉදරක් ආව
නෑ ඩොච්චා තෝර ඇයි මොකද ඉන්න ඉන්න පොඩ්ඩක් මේ කොතන කොතන තිබ්බේ ඉන්නේ බ්‍රෝ අම්මට ටව් මට ඒ හුස්ම බං අම්මට එකක් තියෙනවා එම්බල මායනාද බිත්තරේ කැඩුන්නේ නැනේ බං ඒක. ඒක නම් පේන්නේ නැහැ බං. කුඩුලා. ඒ මොකක් කරාද? මොනක් කරාද? මේ හුත් මම ඇත්තටම මොකක් කර උඹලා කරාද? ෂුවර්ද කියන්කෝ? මචන් දෙකම තිබ්බා ඇයි ඇයි කියපන් ඇරෙන්න දෙපාද මේ ආතල් ගන්න එපා අම්බෝ මේ අතරෙන් මුර මුකුත් කරාද කියන් අඩොම සීරස අම්මට අඩි පෙරලා තත් දෙක කරනවා බාගෙන එක මට ආතල් එකක් මේ නම් ටික කියන් එකක් තිබ්බා ටීක් දාන ටීක් නෑ නම් ටීක් දාලා නෙමෙයි නම් කියන්නේ පයිදම්මිනාටි ජීවන්ත
මේ අන්සීවා දැන් තමයි ඇයි මොකක්ද මිනිස්සු නෑ අතනින් මොකක් කරේ අර ගහ තින්නේ හරි ඔය ගහ මම අර බිත්තර බලන්න මෙතනට ආවනේ හරි බිත්තර බලන්න ආවට පස්සේ මචං මේ බිත්තරේ ගහට යමු මං ගහට වැදුන්නේ නෑ මේ පැත්තේ විසික්කුණා ඊට පස්සේ මම බිත්තර බලන්න ආවා ඒ කැඩලා නැද්ද කියලා බලන්න ඇවිල්ලා මචං දැන් බිත්තර ඇදලා කැඩලා ඉබ්බේ ආයම තාපස්සට දින මොකක් කරි නම් අයියෙන් මෙම අඩි දෙකක් ගහලා එන සද්දයක් ඇවුණා රියැක්ට් කරන් දැකලා ඔන්න දෙකේ බල්ලකේ ගහනවා. ගැහුවා. ගැව්ව නේද ගැව්ව ගැහුවා. බල්ලට දෙන්න. කට අර බඩලට ගාද්දී අර කෙන්ද්‍රි ගහන්නේ අයියේ එතනද? ඉදත් මතකද? ඉදත් උන් බල්ලකේ ගහනවා. සාජන මම ලොකු වැඩක් තියෙනවා මේ කන්ටෙන්ට් එක කැදේවන්න නෑ හරිද මේ දැන් කතා කරන වදනේ ඔක්කොම මේ වෙනකම් උඹ මියුට් දාන්න වෙනවා ඒකේ බොහොම පොඩි පොඩි තැන් ටික අරගෙන ඒ කියන්නේ කොත ළඟට කියන නම කියන එක නම බලන එක ඒ ටික විතරක් අරගෙන මේ සියල්ල මියුට් දාන්න වෙනවා මේ තමයි කනත් කරන පළවෙනි හයිඩ් ඇන්ඩ් සීක් එක හරිද එතකොට මේ හයිඩ් ඇන්ඩ් සීක් එකේදී අපි සාමාන්‍යයෙන් හයිඩ් ඇන්ඩ් සීක් කරන්නේ පණ තියෙන අයත් එක්ක. දැන් අපි ගන්න පණ. තමයි. හරිද? දැන් ඔය ක්ලෝස් කරගන්න. යුටයි යුට දැන් ක්ලෝස් කරගන්න. දැන් තමයි කන්ටෙන්ට් එක පටන් ගන්න. මේ වෙද්දි කනත් පිටර දෙකක් පොඩි කරලා තියෙනවා. අපි රැන්ඩම්ලි තෝරගත්ත කොත් දෙකක්. හරිද? කරන්න ඕන දෙකක් කියන්නේ මේ දෙන්න ගියා චුට්ටයි ජීවන්තයි කිය. හරිද? මේ ජීවන්ත කියලා මම කියන්නේ මූ JD. හරිද? JD සහ චුට්ටා ගියා. ගිහිල්ලා පිටර දෙක තිබ්බා. අපේ සජන ගියා. පිටරයි දෙකම කැඩුවා. හරිද? මේ තමයි හැංගි මුත්තම් කරන විදිය මලවුන් එක්ක. දැන් ඔෆිෂියලි hide and seek on. හරිද? මේ පිටරේ මග ළඟ තියෙයි මම ඉන්නේ මේක ඇතුලේ. හරිද? ඔයාලා බලන්න හැංගෙන්න. ඔෆිෂියලි ඔයගොල්ලෝ කරන්නේ මලවුන් එක hide and seek. මොකක් බය මේ අපි ලොකු වැරද්දක් කරලා දින්න හරිද හරි අයිඩෙන්සික් රෙඩි රෙඩි හරි චුට්ටා ගන්න එක ෆෝන් එක චුට්ටාගේ ෆෝන් එක රෙකෝඩ් කරගන්න ජීවන්ත මේක ටෝච් එක මට දීවල්ලා දීවන් ටෝච් එක ඔකට දිය මට මට රෙකෝඩින් ඕගොල්ලෝ මොන හරි වෙලාවක මොන හරි ප්‍රශ්නයක් කරොත් එන්න මේ පිටරේ කඩලා අපි ඉවර කරමු හරිද මට උඹලට හැෙන පොඩි සද්දද රෙකෝඩ් කරගන්න hide and seek game off ඒ ඉබං ඇම් දිස්සන් මම කේස් තියන තරම හොයාගන්න තොරගන්න ඔග්ගලම මේ කේස් වේ සරවුන්ඩින් කේස් වේ මොකද කාත්තනේ ඉන්නේ right hide and seek මන සෙට් උනේ කනත් දරුණු ඒරියා එක
මම මේ බෝගහ යටින් ඉස්සරහට ආවකන් ටොප් ගාලා සද්දෙක් කරන මොකක් කරේ වැටෙන එතනද යනෝනේ යන්න තියෙන්නේ හැංගෙන්න තියෙන්නේ එතනම පොත් තියෙන යනෝනේ සජනට මොකක් කරේ වුණා මුත්තු මොකද උනේ සජන මොකදද යෝ සජන රවුන්ඩ් දන්නේ පොඩ කිව්වේ නෑ කරා තල්ලු කරා කෝ ෆෝන් එක ෆෝන් සජනට හැරෙන්න සජනට යහෝ ගියේ සජනට හැරෙන්න කුටු සජනට කුටු සජනට මචං යාෆෝස් මොකක් කරේ යාෆෝස් මොකක් කර දින්නේ එතන යාෆෝස් ඒ විතරයි තිබ්බා කියන්නේ මේමයිදී සද්දයක් ආවා මම කොට මේක කරුණා අයම කණගාටි ගෑවා අර යද්දුල මේ වද්දගෙන යනවා වගේ මේක නෙවෙයි ජීවන්තයමයි අර කිට්ටු හිටියේ හරිද නවලන් ගියේ ටක්ගාල සද්දයක් මටත් ලැබුණා මම තනියම නතන්නේ මොකද කල්ලේ කොහෙද කියලා සිහිනා වෙයි සජනයි අරක කොහොමද පැති තුන මාරු කරමු තුන්දෙනා පැත්තේ මාරු කරමු ජීවන්ත වෙලන්ට අනේ උත්පාදන්ට සාධන මේ පැත්තට alright bro you're close for one for a gente ya විතර ඉන්නවා කවුද යන්නේ අර පැත්ත ජීවන්ත දෙවෙනි වටේ යන්න හදන්නේ ඕකේ ya විතර ඉන්නවා bro you're close for a gente එහෙනම් දෙවෙනි වතාවට ගැම්මට යමු oh shit සමාන්න විතර නෙමෙයි කරේ මට ඔඩ අම්මේ කොයිද වතුර ටැංකියක් කියෝ පේනවා බාහිර සීන් එකේ කියව පේනවා එක එක සද්ද ඇහෙනවා එක එක කියව දකින්න කණේ කොනට කණේ කොනට ඇහි කොනට වචන පැටලෙනවා ඒරියා 1 කියලා කරගත්තා කෙටියෙන් කිව්වොත් ඒරියා 2 අපි ලොකේෂන් චේන්ජ් කරගත්තා ඒරියා 2 එකට ගිහලා බලමු තුමි තුපේ ඉන්නේ නැහැ පාරවල් හුක මේ ඉන්නේ කතා උත්තු මේක උකොන්ද ඒ පාර මොකද අවුලක් නැහැ නේ ඕකේ ඒ පාර නම් බය වුණා දැන් මොකද මේ කොල්ලෝ බය වෙනවා කොල්ලෝ කෑ ගහනවා හැංගෙන්නවත් හම්බෙන්නේ මොකද මේ
මේ පොඩ්ඩක් හිටපන් මඩ මේ දෙකම මේ මොය කුඩු කරන්නේ දෙකම දෙකම් පින්නනේ තියාගනි පම් පොලේ අයමත් මේ විත්‍ය වුණොත් එවිඩන්ස් එක කම්බල තුන්දෙනා රෙකෝඩ් දෙන්නම රෙකෝඩ් කරා මම රෙකෝඩ් කරනවා මෙතන කුඩු කරන්නේ පල්ලෝ මේ පස්සේ බින් විතර පොලේ ගනා ගැහුවා නේද විතරේ ගහලා විතරේ මේ හරි තන්ති මාරන චුට්ටා මේ පැත්තට යන්න මං ඒ පරකොට අර පැත්තට චුට්ටා මේ පැත්තට ඔව් ජීවන්ත මෙහි සමනාරේ හරිද නයිස් මට මුනොක් මු යන්න කලින් කෑ ගහනවා හරි නෑ යන්න හරි මේ බ්‍රයිට්නස් අඩු වැඩි කරන්න එපා හොඳ නෑ ප්‍රෙෂර් ඔෆ් එක Okay. දඩාංගල සද්දය මහා විශාල සද්දයක් වුණා. මොකක් හරි කනගාවින් ගියා ඔයි මේ අනේ හයිඩ් වෙන්න බෑ මම තව ටිකකින් හයිඩ් කරලා ගන්නවා මාව හතර වටේ මෙහෙනවනේ පාකාස් මේ යන්නේ ඇතිනේ මේ දැන් නම් ඇති මේ කනගාවින් නෙමෙයි මගේ ඇඟාවින් සීතලක් ගියා මේ ඇතිනේ අනේ හයිඩ් වෙන්න බෑ මම තව ටිකකින් හයිඩ් කරලා ගන්නවා මාව ඇති කොහොර අනිත් එක්කද මොන්න සද්ද ගොඩක් එනවා කනගාවින් මොකද කියලා ඩෝන් ගන්නවද අර මම දෙන්නෙක් කියලා වගේ පේන්නේ නිකන් අර වාහන කියලා වගේ පේන්නේ වාහන හැරි පොටර් එකේ වාහනේ නේ වගේ පේන්නේ මේ වාහන කියලා අර මේ නා වෙනවා වගේ නෙවෙයි විමත්තට වාහන කියලා වාහන කියලා වගේ පේන්නේ මේ උඹලා කවුරු අර පැත්තට ගියාද කියන්නේ ඇයි මං ගියේ ආනේ එහෙට කියන්නේ මම අලුත් වල දාපු කොටක් අලුත් එක මේකනේ වැටලා මේ පුකක් දෙනවා සිගිල මොකක්ද පුකක් දෙනවා සිගිල මොකක්ද මේ අපේ වටාත බංගන් ජීවිතේ සජනේ අදත් සාධනගේ ජීවන්ත කේස් හරි ඔයගොල්ලෝ කේස් වල ඒ මා මගෙන් ගිට අපිට මිත්තරේ පාඩම්දී මේ කුකුල කොණ්ඩම් මේ පාච්චි නෑ යකෝ පේන්නේද කහ පාට වැඩි කියලා කොණ්ඩම් පාට සුදු පාට වෙන්නේ එහෙනම් උගෙන වියන්ටර ගා අදත් නේව අදත් එන කවුරු එක්ක යයි කරේ දියාගෙන ඒ මචං ඒ යපම් කරත් තමයි හරි ඒ සාධනාවල සාධනාවල
උත්තෝ මේ උත්තෝ මම කිව්වේ මාත් එක ගියපු හුත්තේ දාලා මේ තියලා ඉන්න මිසක් ඌ හැම තරන් යන්නේ නෙමෙයි. ඇයි? ඇයි? කතාරම යන්න. අර බල්ලට හෙලදිකට බුරුනවා මචං. හරිද? අවත්තන්නේ මම අපලංග බුරුන දෙවිල්ල. හරිද? අනිත් එක උන් ඇවිල්ලා බුරුනවා නේ ඌ ඒ ඔබ්ජෙක්ට් එක ළඟ ඉන්න බුරන්නේ. එහෙම නෑ ඌ එක දණකට ඔකේ බුරා ගන්නවා මචං. හරිද? ඒක ඔබ්ජෙක්ට් එකේ විතර නේ මචං. ඔබ්ජෙක්ට් එකේ තියෙන එක. මෙහෙ නේ බුරන්නේ. ඔය මෙතන ඉන්ටර්සෙක්ට් එක නෑ නේද? ටක් කරා මට මේ යන්න බියා. යන්න බෑ මට මෙහෙම හිටන්. We are not alone, my friends. අපි විතර 4යි නම් විතර තව 12ක් විතර ඉන්නවා. බලන් ඉන්න පාරකන අම්මට